හරි සුබ දවසක් හැමෝටම. මේ ට්‍රේඩ් එකක් දැක්කා. නොගහත් බෑනේ නේ. රයිට්. ට්‍රේඩ් බැලන්ස් කිරිල්ල. ට්‍රේඩ් බැලන්ස් කිරිල්ල තමයි ළමයි මේ වැදගත්ම කාරණාව. ට්‍රේඩ් එකක් බැලන්ස් කරන්නේ කොහොමද කියන එක. මොකද ට්‍රේඩින් වල වැදගත්ම කාරණාව ඕක තමයි. ඕක දන්නේ නැත්නම් අපි මොනවද දැනගත්තත් වැඩක් නැහැ. පොතේ පතේ තියෙන ඒවා මේවා මොනවද දැනගත්තත් වැඩක් නැහැ. පොත්වල කොහොම තිබ්බත් දැන් ප්‍රැක්ටිකල් ලෝකෙදී ඕක කරන්න ගියාම නේ ප්‍රැක්ටිකල් ලෝකෙදී ඕක කරන්න ගියාමනේ අපිට මේ වෙන්නේ. දැන් අපි ඉගෙන ගන්නකොට හරි ෂෝක් නේ. ට්‍රේඩින් මාර ජොලි. හැබැයි ප්‍රැක්ටිකල් කරන්න ගියාම තමයි අතල් එක තේරෙන්නේ. තේරෙනවද? ප්‍රැක්ටිකල් කරන්න ගියාම තමයි ඒකේ ආතල් එක තේරෙන්නේ. ඉතින් ආතල් එක මේ ටක අමාරුයි. ඒක අපි හිතන තරම් ලේසි නැහැ. හරි. දැන් මෙතන මම සෙල් එක ගන්නවා. සෙල් එක ගන්න හේතුව තමයි මේ බලන්න එක දිගට මෙයා SL ක්‍රියේට් කරනවා යන වැඩි දුරක් යනවා. එහෙනම් මෙයාට යන්න ඇත්තටම උවමනාවක් නැහැ මාකට් එක උඩට. හරි. මෙයාට මාකට් එක උඩට යන්න ඇත්තටම උවමනාවක් නැහැ. නමුත් මෙයා ආකර්ෂණය කරගන්න ඕනේ කාවද? ලෝන් ට්‍රේඩර්ස් ලව. ලෝන් ට්‍රේඩර්ස් ලව ආකර්ෂණය කරගත්තාම තමයි මෙයාට පුළුවන් ඊළඟ SL ක්‍රියේෂන් එක කරන්න. දැන් ඒ SL ක්‍රියේෂන් එක හැදිලා තියෙනවා 44 73.75. ඒක ගන්න තමයි දැන් ඕන් හැරිලා එන්නේ. දැන් ඒකේ ඔපචුනිටි එක තමයි මම අල්ලගන්නේ. ඔය මාකට් එකේ SL ක්‍රියේට් වෙන විදිය ළමයි හරි ලස්සනයි. හරිද? දැන් මේකේ සෙටප් බලලවත් මේකේ මොකක්වත් මේක ලයිව් මාකට් එක රීඩ් කරලා ගහන ට්‍රේඩ් එකක්. හරි. මේක ලයිව් මාකට් එක රීඩ් කරලා ගහන ට්‍රේඩ් එකක්. ගොඩාක් වෙලා මෙයා කරපු දේ දිහා බලාගෙන ඉඳියා මේ ඒ බලාගෙන ඉඳලා තමා වැඩේ කරේ. හරිද? ඒ වැඩේ කරන්න හේතුව තමා මේ මෙයාගේ හැසිරීම දිහා බැලුවා. බලන්නකො කොච්චර වෙලාවක් මෙයා බොරුවට නටනවද කියලා මෙතන. හරි. ඒ නැටිල්ල තමයි අපි ඔපචුනිටි එක කැප්චර් කරන්නේ. මාකට් එක කියවන්නේ මාකට් එකේ මේ සංසිද්ධි ගලපගන්නේ. මෙතනදී මෙයා කියනවා මේ බා මෙතනදී මේ හයි එක කඩනවා. මෙතනදී මේ හයි එක කඩනවා. මොකද්ද මේ කරන්නේ? ඒක ලවසානට මෙතනදී බේස් සෙල් ටිකක් ගන්නවා. එහෙනම් මෙයා කොහෙද යන්න හදන්නේ මේ? කොහෙද යන්න හදන්නේ? යටට යන්න හදන්නේ. පැහැදිලිව යටට යන්න හදන්නේ. තේරෙනවද? පැහැදිලිව කොහෙ යන්නද හදන්නේ? යටට යන්න හදන්නේ. එහෙනම් අපිට මෙතන ඔපචුනිටි එකක් තියෙනවද නැද්ද? ඔපචුනිටි එකක් තියෙනවා. ඊට පස්සේ ඔය අපි මේ හරි පොඩක් ස්කිප් කරා මම මේ කෝල් එකක් ආවා. ඒක නිසා මේ රයිට් ට්‍රේඩ් එක රන් වෙනවා. ඉතින් ගත්ත තැන ඉඳන්ම මේ මම කියාගෙන ආවේ දැන් මාකට් එකේ ඕක තමයි ඔය දැනගන්න ඕනේ. මොකද ලයිව් මාකට් එක හැසිරෙන්නේ කෙසේද? ඕක තමයි මාකට් එකේ වැදගත්ම කාරණාව. මාකට් එක මොකද්ද? වැදගත්ම කාරණාව තමයි ලයිව් මාකට් එක හැසිරෙන විදිහට. ඒකට අපිට ලොකු ට්‍රේඩ් අල්ල ගන්න පුළුවන් ඈ. ලොකු ට්‍රේඩ් අල්ල ගන්න පුළුවන්. මේ ලයිව් මාකට් එක හැසිරෙන විදිහත් එක්ක. ඉතින් මේ ඒ වගේ ට්‍රේඩ් තමයි දැන් මම මෙතන ලොට් දෙකක් යූස් කරලා තියෙනවා. ෂුවර් මනි. ෂුවර් මේ එන්ට්‍රියට ඔක ගහන්න පුළුවන්. හරි. දැන් මේ ට්‍රේඩින් ජීවිතය ඇතුලේ ඉන්න මිනිස්සු ඇත්තටම ගොඩක් අසාර්ථක වෙන්න හේතුවක් තමා ඒගොල්ලෝ ට්‍රේඩ් කරන්නවට වඩා කරන්නේ වෙන වෙන දේවල්. හිතන්නකෝ දැන් ඔයා ට්‍රේඩින් ගැන දැනගන්න ඕනේ මොනවද? පොඩක් ඒක කල්පනා කරන්නකෝ. ඔයා මොනවද ට්‍රේඩින් කියන දේ ගැන දැනගන්න ඕනේ? මාකට් එක වැඩ කරන්නේ කොහොමද? දැන් ඕඩර් හැදෙන්නේ කොහොමද?
මේ ඊට පස්සේ ට්‍රේඩ් එක්සිකියුට් වෙන්නේ කොහොමද? නැත්තම් මේ JP මෝගන් මොකද කරන්නේ? අර ට්‍රේඩර් මොකද කරන්නේ? මේ ට්‍රේඩර් මොකද කරන්නේ? ඔයා ඕවා දැනගන්න ඕනේ නැහැ. හරිද? මං කියන්නේ ඔයා ওই වගේ දේවල් දැනගන්න අවශ්‍ය නැහැ. ඔයා මොනවද දැනගන්න ඕන? ලයිව් මාකට් එකේ එයා කරන්නේ මොකද්ද කියන එක විතරයි. හරිම සරලයි. මේ සංසිද්ධිය හරිම සරලයි. ලයිව් මාකට් එක තුල එයා කරන්නේ මොකක්ද කියන කාරණාව විතරක්මයි ඔයා දැනගන්න ඕනේ. වෙන කිසිම දෙයක් දැනගන්න අවශ්‍ය නැහැ. මං ඇයි එහෙම කියන්නේ? හේතුවක් තියෙනවද එහෙම කියන්නේ? ඔව් හේතුවක් තියෙනවා. මොකද්ද හේතුව? දැන් ඔයාගේ ඔළුවේ අනවශ්‍ය කුණු කන්දල් ගොඩාක් පිරීලා තියෙනකොට ඔයාට තීරණයක් ගන්න අපහසු නැද්ද? තීරණයක් ගන්න අපහසුයි. මාකට් එක ගැන ඔයා දැනගෙන ඉන්න ඕන දේවල් තියෙනවා. නැත්තේ නෑ. හැබැයි ෆයිනල් රිසල්ට් එක ඔයා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? මම ක්‍රිප්ටෝ ට්‍රේඩරය. මම ෆොරෙක්ස් ට්‍රේඩරය කියලා ලෝකෙට කියන්නද නමට? මිනිසුත් එක්ක හන්දි ගානේ, මිනිසුත් එක්ක Facebook එකේ, මිනිසුත් එක්ක Telegram එකේ මොන හරි සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකක මිනිසුත් එක්ක තර්ක කර කර ඉන්නද? ඔයා දැනගන්න ඕන. ඔයාගේ දැනුම තියෙන්න ඕනේ නැහැනේ. ඔයාගේ දැනුම තියෙන්න ඕනේ මොකක්ද? කීයක් හරි මේකෙන් හොයාගන්නේ කෙසේද කියන එක නෙමෙයිද? ඈ කීයක් හරි මේකෙන් හොයාගන්නේ කෙසේද කියන එක නෙමෙයිද ඔයා ඇත්තටම දැනගන්න ඕන. මම විශ්වාස කරනවා ඔයා දැනගන්න ඕනේ ඒක කියලා. මේකට ඇවිල්ලා 0.01 ලොට් සයිස් එකෙන් හරි ට්‍රේඩ් එකක් දාලා දවසට රුපියල් 100ක් හරි හොයාගන්න එක ගැන නෙමෙයිද දැනගන්න ඕනේ. ඈ මට කියන්නකෝ. ඈ නේද? එච්චරයි දැනගන්න ඕනේ වෙන දේවල් දැනගන්න ඕනේ නෑනේ. හරිද? ඒක නිසා ඔයා අද ඉඳන් පුරුදු වෙන්න. ඔයා අද ඉඳන් පුරුදු වෙන්න ඒ ටික විතරක් හොයන්න. හරි? දැන් අපි කමියුනිටි එක ඇතුලේ වුණත් ඉන්නවා මේ අනවශ්‍ය දේවල් හොය හොය කාලේ කන මිනිස්සු ඇත්තටම ඉන්නවා. දැන් අර පහුගිය ටිකේ අපි කරපු එක ප්‍රෝග්‍රෑම් එකක් ෆේල් වුණා. ඒක මම YouTube ඇවිල්ලා කියලා දෙනවා. මොකද ඒක උනේ කියලා. හරි. දැන් ෆේල් වුණා කිය ගෑණි මැරිච්ච මිනිහා වගේ උදේ ඉඳන් රෑ වෙනකුනි රෑ ඉඳන් එළි වෙනකුනුයි ඕක බදාගෙන හිටියොත් මොකද වෙන්නේ? නේ? ඕක බලන් ඉඳන් මොකද වෙන්නේ? තමගේ ගමන පස්සට යනවා. හරි? දැන් ෆේල් වුණා මටත් වැඩේ අවුල්. මම ටික දවසක් හිටියා මොකක්වත් ට්‍රේඩ් එකක්වත් නොකර. මොකද දැන් ඕක ඩෙවලොප් කරේ මමනේ. මම කරපු ඩෙවලොප් එකක්. එතනදී ඒක අසාර්ථක වුණා. ඉතින් ඒක මට ඉතින් ඒකේ කරන්න දෙයක් නැහැ මොනව කරන්නද? හරිද? ඒ කියලා. දැන් ඇත්තටම එතන හිටියපු මිනිසුන්ගෙන් එක කොට්ටාසයක් බුද්ධිමත් මිනිස්සු ටිකක් හිටියා. ඒගොල්ලෝ තේරුම් ගත්තා. මොකද මම මේකට සල්ලි දාන්න කිව්වෙත් කෙනෙක් ගාව තව අවුරුදු 3-4කට අවශ්‍ය නැති සල්ලි තියෙනවා. ඒ කියන්නේ වැඩි සල්ලි තියෙනවා නම් තමයි දාන්න කිව්වේ. හරිද? එතකොට ඒ බොට් මුලදී හොඳට පර්ෆෝම් කරා. නමුත් මාකට් අර මැනිපියුලේෂන් එක බොට් ට්‍රැප් වුණා. හරිද? එතකොට හැබැයි මේක ASCII සල්ලි හොයාගෙන අයින් වෙච්ච මිනිස්සුත් හිටියා. එක්කෙනෙක් මට මතක හැටියට හිටියා. එයා ලක්ෂ 45ක් විතර හෙව්වා ලංකා මුදලින්. හරිද? මම කියපු උපදෙස් වල ඒ ස්ටොප් කොපි කරන්න කියපු අවස්ථාවල වැඩේ කරලා ඉතින් නොකරපු මිනිස්සුත් හිටියා. හරිද? හොර වැඩ කරන්න ආපු මිනිස්සුත් හිටියා. වැඩිපුර කන්න. හරිද? ඉතින් විවිධාකාර මිනිස්සු හිටියා. උණ දේවල් කතා කරලා වැඩක් නැහැ. අපිට උණ දේ අදාළම නැහැනේ. හරි.
එතකොට දැන් ඒ මිනිසුන්ට මම දුන්නා මම පර්සනල් පාවිච්චි කරපු සුපිරි ක්‍රමවේදයක් ගහගන්න කියලා. විනාඩි 5ට 15ට අදාළව මෙන්න මේ වගේ සුපිරි ක්‍රමවේදයක් දුන්නා ගහගන්න කියලා. දැන් අර බුද්ධිමත් මිනිස්සු ටික මොකද කරේ? ඒගොල්ලෝ ලස්සනට වැඩේ කරගෙන මම ඒගොල්ලන්ට VVIP ඉන්ඩිකේටර් එකත් ෆ්‍රී දුන්නා. දාලා වැඩේ කරගෙන යන්න කියලා. හරිද? එතකොට ඕකේ දැන් අර දැන් ඕනම එකක් අස්සට රිංගනවනේ මේ විවිධාකාර මිනිස්සු. ඒතකොට දෙතුන් දෙනෙක් මේ ඔය තවත් ඉතින් කියෝකියෝ ඉන්නවා. කියෝකියෝ හිටගෙන වැඩක් වෙන්නේ නැහැ. මොකද දැන් එක්නස් එකේ ඒ ප්‍රෝග්‍රෑම් එකත් නැවැත්තුවා. ඒගොල්ලෝ පර්මනන්ට්ම ඒ සෝෂල් ට්‍රේඩින් කියන එක නැවැත්තුවා. හරිද? එතකොට එක්නස් 2 එක ආයෙ නැවත කරන්නත් බෑ. මම කෙනෙක්ගේ සල්ලි අරගෙන කවදාකවත් මේ ට්‍රේඩ් කරන්නේ නැහැ. ඒක මම පොලිසි එකක් ජීවිත කාලෙට මේ මම ට්‍රේඩ් නොකර හිටියත් කිසි කෙනෙක්ගේ සල්ලි අරගෙන මම ට්‍රේඩ් කරන්නේ නැහැ. හරිද? එතකොට මේ ඒක එහෙම වුණා. ඊට පස්සේ දැන් සමහරක් ඉතින් ඔය කල්ලි කණ්ඩායම් හදාගෙන උදේ ඉඳන් රෑ වෙනකොට රෑ ඉඳන් එළි වෙනකොට කියෝ ඉන්නවා. මාව හම්බෙන්න යනවලු මොනවද කියනවා. ඉතින් ඇත්තටම තේරුමක් ඇති වැඩක් කරගන්න. ඉතින් මාව හම්බුණා කියලා ඉවර වෙලා මේ ඇත්තම කතාව මං කිසි කෙනෙක්ගෙන් සල්ලි අරගෙන නැහැ. හරි මං කිසිම කෙනෙක්ගෙන් සල්ලි අරගෙන නැහැ රුපියලක්වත් මගේ බැංක් account එකකටවත් මගේ ෆිසිකල්වත් හරිද මම කිසි කෙනෙක්ගෙන් සල්ලි ගන්නෙත් නැහැ අරගෙනත් නැහැ. ප්‍රෝග්‍රෑම් එකක් කරා ප්‍රෝග්‍රෑම් එක ලොන්ච් කරා මේ ප්ලැට්ෆෝම් එක ඒ මිනිසුන්ගේ account වල සල්ලි තියාගෙන ඒ මිනිස්සු කොපි කරා. ආයෝජන තීරණ ඒගොල්ලොන්ගේ. මම කාටවත් බලෙන් ගිහිල්ලා දාපන් තෝගේ බෙල්ල මිරිකනවා නැත්තම් කියලා නෑනේ කොතනකවත්. හරිද? ඒගොල්ලෝ කියන්නේ. හරිද? එතකොට දැන් ලාභ එනකොට hina වුණා. පාඩුවක් එනකොට අඬන්න පටන් ගත්තා. එහෙම තමයි ලංකාවේ මිනිස්සුන්ගේ හැටි. දැන් ඔක පිටරට කමින් ටිකක් එක කරන්න ප්‍රශ්නයක් නැහැ. හරිද? එහෙම උලක් නැහැ. මොකද ඔටෝමේටඩ් බොට් කෙනෙක් රන් උනේ ඉතින්. හරිද? බොට් කෙනෙක්නේ. එතකොට බොට් කරන වැඩේ කෙරුවේ ඒක දැනගෙනනේ දැම්මේ. නේ? මම මැනුවල් කරපු එකක් නෙමෙයිනේ. බොට් කෙනෙක් තමයි කරේ. එතකොට ඉතින් මාව හම්බුණා කියලා ඉල්ලලා ඉතින් මේ ඇත්තටම ඔයාලට ලැබෙන දෙයක්වත් නැහැ ඉතින්. ඔයාලට ඕනනම් ඔය නුවල්ලි සයිඩ් එකේ ඇවිල්ලා මේ ඔය මොන හරි සීතලේ ඉඳලා ඉවරලා කොහේ හරි ඉඳලා යන්න පුළුවන්. ඒ ඇරෙන්න මේ ඉතින් මාව හම්බුණා කියලා ඉවරලා මම ඔයාලගේ සල්ලි අරන්න නෑ කාගේම. එක. දෙක මේ දැන් ඔය හැම තැනකම අදාළ මම අර උඩින් කියාගෙන ආපු කලාවට මේකත් අදාළ නිසා කියන්නේ. තමුන්ගේ වැඩේ තමුන් කරගන්න. එක 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 කතා කියයි. හරිද? එක එක කතා කියයි. ඔය කියන හැම කතාවම අහන්න ගියොත් දරුවනේ මොකද වෙන්නේ? හරිද? ජීවිත කාලෙට ඔයාට ඔයාගේ ගමන යන්න බැරුව යනවා. දැන් ඔය කියන මිනිස්සු ඔයා වෙනුවෙන් පෙනී හිටින්නේ නැහැ. මොකක් හරි වෙච්ච ගමන් මොකද ඔයාගේ බාප්පලා පුංචි අම්මලා නෙමෙයි. තේරෙනවද? නෙමෙයිනේ නේ. එහෙම කවුරක්වත් නැහනේ. මේවා ඇතුළට ඇවිල්ලා ඉවරලා. එතකොට ඔයාලා තීරණය කරන්න ඔයාලගේ ජර්නි එක ඇතුලේ. හරි. දැන් කෙනෙක් තෝමස් අල්වා එඩිසන්ට 999 වතාවක් වැරදිලා 10 වෙනි වතාවේදී සාර්ථක වෙනවා. කෙනෙක්ට වැරදුනේ නැත්තම් ඒ මිනිහා ජීවිතේට හැදෙන්නේ නැහැ. වැරදීමක් කියන්නේ පෙරදීමක් නෙමෙයි. තේරෙනවද? වැරදීමක් කියන්නේ පෙරදෙනවා කියන එකට නෙමෙයි. පෙරදෙනවා කියන්නේ විනාශ වෙනවා කියන එක නෙමෙයි. ඉගෙන ගන්න තියෙන්නේ එතන. තේරෙනවද? එතන තියෙන්නේ මොකද්ද? ඉගෙන ගන්න. ආරයිට්. මෙතන මේ වගේ දෙයක් වුණා. රයිට් මම නැවත එහෙමනම් මගේ ජර්නි එක ඇතුලේ මම ඒතෙන්ට ඉඩ තියන්නේ නැහැ. anyway මොන හරි තමුන් ඒට සාර්ථක වෙන්න පුළුවන් තීරණ ගන්න ඕනේ. හරිද? තමුන්ට සාර්ථක වෙන්න පුළුවන් තීරණ ගන්න ඕනේ. ඒතර දැන් අදත් අර කෙනෙක් කියන්න පුළුවන් මේවා කියලා මේ මොනවාද මේ ඩිමෝ ගහනවා ට්‍රේඩින් view එකේ එහෙම ගන්නක නැහැ. මේ එක්නස් හරි මේ එක්නස් platform එක මේ ඔය ඔන්න කෙලිම ඩිරෙක්ට් එක්නස් එකට යන්නේ. හරි. ඒකේ වෙබ් ටර්මිනල් එකේ තමයි ට්‍රේඩ් කරන්නේ. හොඳේ. ඒකත් පෙන්නගෙන යන්න. නැත්නම් අර කිරිමම වගේ මේ ඩයල් එනවා මේ ආතල් දීලා යන්න. මට මේ වැඩ වැඩි වෙලාවට. හරිද? එතකොට මේ ඒක අපි දැනගන්න ඕන දේ තමයි හැම වෙලාවෙම බෑන්නේ. හරිද? ඔය කතා කරන ඔය කියන කිසි කෙනෙක් මේ ඔයා වෙනුවෙන් මොනවක්වත් කරන්නේ නැහැ.
ඒක මතක තියාගන්න. ඒ මිනිසුන්ට කාලෙක කයින්ද වෙලාව තියෙනවා. නමුත් ඔයාට මං හිතනවා එහෙම නැතුව ඇති කියලා. හරිද? එහෙම නැතුව ඇති කියලා මම හිතනවා. හරි. ඉතින් කැමති දෙයක් මනුස්සයන්ගේ තීරණනේ. කැමති විදිහකට කරගන්න. හරිද? ඒ කරන කිසි දෙයක් මට අදාළ නැහැ. මම අදාළ කරගන්නෙත් නැහැ. ඔයිට වැඩිය දේවල් ජීවිතේ ආවා. ඔයිට වැඩිය ප්‍රශ්න ජීවිතේ ඇවිල්ලා තියෙනවා. හරිද? ඒ මොන ප්‍රශ්නේ ආවත් මම යන පාත් එක මම යනවා. ඔයා යන පාත් එක ඔයා යන්න ඕන. හරිද? දැන් ලංකාවේ මිනිස්සු කියන්නේ හරි දක්ෂයි බලලු ලවා කොස්සට බාවන්න. කියන්නේ අනුන් ලව්වා මොකක් හරි කරව ගන්න. හරියනකොට hina වෙනවා වර්ධිනකොට මේ බනිනවා. ඕක ලෝක ස්වභාවය. හරිද? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේටත් බැනපු මිනිස්සු හිටියා. ගෞතම බුදු පියාණන් වහන්සේටත් බැනපු මිනිස්සු හිටියා. මොහම්මද් නබිතුමාට බැනපු මිනිස්සු හිටියා. හරි? ළඟම හිටපු මිනිස්සු ගල් පෙරළුවා. අපිට අපි සංස්කෘතිය ඇතුලේ දර්ශනය ඇතුලේ අපිට තියෙනවා මේ ඕන තරම් උදාහරණ. ඒක නිසා මට ඕක නොකරයි කියලා ඉවර වෙලා මම විශ්ව හිතන්නේ නැහැ. හරිද? ඉතින් මටත් ඒක පොදු ධර්මතාවයක්. ඒක නිසා හොඳම වැඩේ වටන දේවල් ටිකක් දීලා තියෙනවා. ඒවා ෆ්‍රී ඔෆ් චාර්ජ් දීලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ බොට් එකේ හිටපු මිනිසුන්ට හරිද? ඒ ටිකෙන් වැඩේ කරගන්න. හරිද? ඒ ටිකෙන් වැඩේ කරගන්න. ඒක සම්බන්ධව ඕන උදව්වක් ඕන වෙලාවක එතන හිටපු ඕන කෙනෙක්ට මේ ප්‍රශ්නයක් නැහැ. කියවපු කෙනාද නැති කෙනාද මේ බැරි කෙනාද එහෙම එකක් අදාළ නැහැ. ඕන කෙනෙකුට ඒ සම්බන්ධව කරන්න පුළුවන් ඕන උදව්වක් කරන්න. හරිද? අනිත් එක තමයි මට බැහැයි කියන මානසිකත්වය අයින් කරගන්න. බැරි බැහැයි කියලා ඒවා නැහැ මේ ලෝකේ. මේ හැම දෙයක්ම මිනිස්සු නිර්මාණය කරපුවා. මේ හැම දෙයකම නිර්මාණකයා දැන් මේ ප්ලැට්ෆෝම් වල මේ වගේ නිර්මාපකයා දෙවියන් වහන්සේ නෙමෙයි. මිනිස්සු. ඒතර එක මිනිහෙකුට පුළුවන් නම් අනිත් මිනිහට බැරි වෙන්නේ නැහැ. ඔයා උපංගේ ජයග්‍රාහකයෙක්. දන්නවද? රුපියල් මිලියන 10ක් එක්ක පීනලා ජීවියා විදිහට එළියට ආපු මිනිස්සෙක්. දැන් ඔයාලට උදාහරණයක් කියන්නම්කෝ මගේ ජීවිතය ඇතුළේ. දැන් දිට්වා ආවනේ දිට්වා තුලිකුණාටුව. ඒ වෙලාවේ අපිට අපි ඉන්න තැන් නැති වුණා. පාරවල් කඩාගෙන ගිහිල්ලා වෙන්න තියෙන ඒවා වුණා. හෙන විතරයි අපිට ගැහුවේ නැත්තේ. හරිද? අපි ඒ කියන්නේ අපිට හිටපු තැන් දාලා එන්න වුණා. හරි? අපි නවාතැන් අපි හදාගත්ත ගෙවල් දොරවල් හැමදේම අපිට දාලා එහෙන් එන්න වුණා. හරිද? ඒකනේ මාසයක් විතර අපිට වීඩියෝ එකක්වත් කරගන්න බැහැ. ඊට පස්සේ ඇවිල්ලා අලුත් ලොකේෂන් එක අලුත් මේ විදිහට අලුතෙන් නවාතැන් හදාගෙන අපි පදිංචි වුණා. දැන් දිට්ටාවා තිබ්බේවා නැති වුණා. අයියෝ ඇයි දිට්ටාවේ අන්ඩ කුමාර හරි මොනවා හරි කරන්න ඕනේනේ දිට්ටායෙන් නැති වෙන්න කිය බැන හිටියා කියලා වැඩක් තියෙනවා. නෑනේ. ඊට පස්සේ බෑන් අන්න ඒ වගේ තමයි බැහැ කියලා හිතන්න එපා. මම වුණත් රන් හැන්දක් කටේ ගාගෙන ඉපදිච්ච මිනිහෙක් නෙමෙයි. අපි මධ්‍යම පාන්තික පවුලක් අපි. ඊට පස්සේ එතනින් එහාට අපි මොකද කරන්නේ? ආදායම් මාර්ග හදාගෙන ඒ ආදායම් මාර්ග වලින් එන මුදල් කළමනාකරණය කරගෙන ඒ මුදල් ඉතුරු කරගෙන අවශ්‍ය තැනට ආයෝජනය කරගෙන ජීවිතේ අඩියක් ඉස්සරහට ඇවිල්ලා ඉන්නවා. ඒක නිසා අපිට සර්වයිව් වෙන්න පුළුවන්. ඒකට කොයි වෙලේවත් හිතන්න එපා ඔයාට බෑයි කියලා. තේරෙනවද? බෑයි කියලා හිතන්න එපා. එහෙම වුණොත් නේ ඔයාට සිද්ධ වෙන්නේ හැමදාම අනුමත යැපෙන්න. තව කෙනෙක් කරලා දෙනකම් ඉන්න වෙනවා. එතකොට ඒ මිනිහා කෙරුවොත් හොඳයි. එතන මොනවා හරි දෝෂයක් ගිහිලා වෙලා මේව වුණොත් ඔයාට ඉතින් ඉන්නේ ජීවිත කාලෙම බැන ඉන්න තමයි. ඉතින් බැන හිටිය කියලා වැඩක් නැහැ. ඔයාට හම්බෙන දෙයක් නැහැ. හරි. මේ ලෝකෙම අස්ථීර වෙලා තියෙද්දි ස්ථිර දේවල් නැහැ. දැන් ෆොරෙක්ස් මාකට් එකේ ඔයාලා දැකලා තියෙනවා බොට්ලා ඉන්න ඕන තරම්. එතකොට මමත් බොට් කෙනෙක් හැදුවා. ඒ බොට් හොඳට පර්ෆෝම් කරා. පළවෙනි දවස් 4ට 5ට 100ට 400කට උඩින් මේ රිටර්න් එකක් දුන්නා කියපුවාම ඊට පස්සේ එයා මැනිපියුලේෂන් එකට අහුණා. ඒ මැනිපියුලේෂන් එක කන්ට්‍රෝල් කරගන්න බැරි තැනකට ගියාට පස්සේ එයා ට්‍රේඩ් එක ක්ලෝස් කරලා දානවා. දැන් ඕක විග්‍රහ කරන්න ගියොත් මොකද්ද වෙන්නේ? නේද? තමුන්ට අවදානමක් ගන්න බැරි නම් තමුන් ඇත්තට මේ වගේ තැන් වලට ඇවිල්ලා සල්ලි දාන්න හොඳ නැහැ. තමුන් අවදානමක් ගන්න බයයි නම් අවදානමක් ගන්න බැරි නම්
ඒ වගේ තැන්වල ඇත්තටම සල්ලි දාන එක ඔයාට සෙට් වෙන්නේ නැහැ නේ. ඉතින් ඇයි දාන්නේ එහෙනම්? නේ. බොට් කෙනෙක් රන් වෙන්නේ කියලා හොඳටම දන්නවනේ. හරි. එතකොට එයා ලස්සනට ලේයර් කරගෙන වැඩේ කෙරුවා. නමුත් ලොකු මේ මූවමන්ට් එකකට එයා අහු වුණා. හරිද? අහුවෙලා එයාට කන්ට්‍රෝල් නැතුව ගිහිල්ලා එයා ක්ලෝස් කරලා දානවා ට්‍රේඩ් එක. ඉතින් ඒ මොහොතේ හදපු මිනිස්සුත් ලොස්. ඒක ඇතුලේ සල්ලි දාලා හිටපු මිනිස්සුත් ලොස්. හරි. එතකොට දැන් ඒ වගේ ප්‍රෝග්‍රෑම් එකක කොපි කරා කියලා කවුරක්වත් ආපහු ඔයාට රිෆන්ඩ් කරන්නේ නැහැ. දැන් ඔයාට ලාභ නේ. ලාභ දෙකම ඔයා බලා ගන්න ඕන. හරි. හැබැයි දැන් එතනින් ඔයා ගන්න ඕනේ ඒ වගේ මොමන්ටුත් එන්න පුළුවන්. එතකොට ඒ වගේ දේවලුත් වෙන්න පුළුවන් කියන එක ඔයා තේරුම් ගන්න ඕනේ. ඒවත් එක්ක තමයි ඔයා මොකද්ද කරන්නේ? ඔයාගේ වැඩේ කරන්න ඕනේ. හරි. ඔයාගේ වැඩේ කරන්න ඕනේ. ඒවත් එක්ක ඒවත් දැනගෙන. එහෙම නැත්තම් ඔයාට ට්‍රේඩින් කියන එක සෙට් වෙන්නේ නැහැ. හරියන්නේ නැහැ. ලාභ විඳදරා ගන්න බැරි නම්. ඔකෝ හරි ගිහිල්ලා ඉතින් මාව බලන්න කියලා ගිහිල්ලා එන්න. හරි මාව බැලුවා කියලා ඇති වැඩක් නැහැ. මොකද මම කාගෙන් සල්ලි අරන්නේ නැහැ. ඒක. එතකොට අර එක කෙනෙක් අහලා තිබ්බා මේ අද බනින්නේ මොකද කියලා. මිනිස්සු බයිනවා පුතේ. මිනිස්සු බැන්නා කියලා ඉවරයි. දැන් අපි මේවා වෙන්න යන්නේ නැහැ. හරි ඊට පස්සේ තව කෙනෙක් අහලා තිබ්බා ප්‍රශ්නයක් මේ 1.1 ලොට් සයිස් එකේ මම අර ගහපු ඩොලර් 1900 කොහෙද ප්‍රොෆිට් කරපු ට්‍රේඩ් එකේ 1.1 ලොට් සයිස් එකෙන් ඕපන් කරන්න එක පොසිෂන් එකක්ද නෑ. එතෙන්දි මම ගහලා තිබුණේ 0.1කින් ලේයර් 11ක් ගහලා තිබුණා. සමහර අය පොසිෂන් 4ක් විතර ඕපන් කරලා ට්‍රේඩ් එක ප්‍රොෆිට් නම් පාර්ෂියලි ප්‍රොෆිට් බුක් කරලා පොසිෂන් දෙකක් ක්ලෝස් කරලා ඊටු පොසිෂන් දෙකේ දෙක යන්න ඉඩ දෙනවා. හරි ඒ මෙහෙම ඉතින් එක එක්කෙනාගේ ස්ටයිල් නේ පුතේ. තේරෙනවද? එක එක මනුස්සයාගේ ස්ටයිල් එක. අපි MMT විදිහට කරන්නේ අපි වන් ප්‍රොෆිට්. වන් ෂොට් එකෙන් ට්‍රේඩ් එකෙන් අයින් වෙනවා. හරිද? අපි කියන එක ඒක කොහෙ ගියත් අපිට ගමන් නැහැ. මොකද අපි probability එකකට නෙමෙයි ට්‍රේඩ් කරන්නේ. අපි මාකට් එක කියවලා ගහන්නේ. ඒකට මේ ගහන ඒවා දැන් ඔයා කියන ඔය පොසිෂන් හතරක් විතර ඕපන් කරනවා කියන්නේ 0.01 පොසිෂන්. හැබැයි අපි ගහන පොසිෂන් බලන්නකො. ඒකම තැනින් එන්ටර් වෙනවා. හරිද? ඒ කියන්නේ ඒ වෙලාවේ කැපිටල් එක ඒ වෙලාවේ මාකට් කන්ඩිෂන් එකත් එක්ක තීරණය කරනවා කොච්චර ලොට් සයිස් එකක්ද ගහන්නේ කියලා. ඒකම තැනින් එන්ටර් වෙනවා. එන්ටර් වෙලා ඉවරලා මොකද කරන්නේ? එකම තැනින් එක්සිට් වෙනවා. අපිට තියෙන ප්‍රොෆිට් එක ප්‍රමාණවත්. පොසිෂන් ගැන සම්බන්ධව වීඩියෝ එකක් කරන්න පුළුවන්ද? මමත් යූස් කරන්නේ ඔබතුමාගේ වගේ හේකනාෂි කැන්ඩල්ස්ටික්. හේකනාෂි කියන්නේ heart of the market. මාකට් එක කියන්නේ හරිම දිශානතිය කියන්න පුළුවන් හේකනාෂි වලට විතරයි. වෙන කිසිම එකකට කියන්න බෑ. ඒකනේ ඕක ගැන වැඩිපුර කතා කරන්නේ නැත්තේ. ඔයාලා දැකලා තියෙනවද වැඩිපුර කතා කරනවා ඕක ගැන? කවරක්වත් කතා කරන්නේ නැහැ. මොකද ගොඩක් ඕක දන්නේ නැහැ. මාකට් එකේ හරිම රිවර්සල් සෙටප් කියන්න පුළුවන් හේකනාෂි වලට විතරයි. හරිද? මාකට් එක හරියටම යනවද නැද්ද? හරිද? යන වේගය අඩු වෙනවද නැද්ද? හරිද? නතර වෙනව නම් නතර වෙනවද? හැරෙනව නම් හැරෙනවද? ඔය හැමදේම කියන්න පුළුවන්. එකම මෙතඩ් එකයි තියෙන්නේ. ඒ හේකනාෂි විතරයි. හරි. දැන් අනිත් ඒ වගේ අපිට VWAP එක දාගෙන වොලියුම් ප්‍රොෆයිල් එකට එනකන් ඉන්න ඕනේ නැහැ. දැන් මෙතන බලන්නකො මෙතන ට්‍රේඩ් එක ගත්ත විදිය බලන්නකො. මම 5 මිනිත් වල ගන්නෙ. හරිද? 5 මිනිත් එක ඇතුලේ මෙයා මාකට් එකේ මම හැම වෙලාවෙම කියන SL එක. මේ බලන්න. හරි. මෙතනදී මේ හයි එක කඩනවා. කඩලා SL ගන්නවා. එන්නේ. මෙතනදී මේ හයි එක කඩනවා. SL ගන්නවා. එන්නේ. එනවා කියලා පෙන්නනවා එන්නේ. කඩනවා. මේ එහෙමනම් මෙයාට මොකක්ද අදහස් තියෙන්නේ? මේ ෆේක් මූවමන්ට් එක. මාකට් එකේ එන ෆේක් මූවමන්ට් එක. ඒ ෆේක් මූවමන්ට් එක කැප්චර් කරා. හරිද? එයා හැරෙන තැනින්ම රිදෙන්න ගැහුවා මාකට් එකට. ඔයාට තේරුණාද මං කරපු වැඩේ? ඉතින් ඕක කියන්න බෑනේ වෙන මොකක් හරි එකකින්. ඔන්න මම මට දැන් චුට්ටකට එළියට යන්න වෙනවා. පොඩි වැඩකට මේක දාන වෙලාවත් එක්ක ඔයා බලන්න මේ ට්‍රේඩ් එක ප්‍රොෆිට් වෙනවද නැද්ද කියලා.
හරි මම මෙතනින් ට්‍රේඩ් මේක ක්ලෝස් කරනවා විනාඩි 25කට වැඩි යනවා වීඩියෝ එක. හරිද? මම මේක රිසල්ට් එක මේ වීඩියෝ එක අවසානයේට දාන්නම් මේකේ ප්‍රොෆිට් එක. හරිද? මේක ගැලවුණොත් ගැලවෙන්නේ ඩොලර් 4136කින්. තමයි මම ගලවන්න මෙයාව ප්ලෑන් කරලා තියෙන්නේ. එතකම් පොඩක් නටයි ආයේ මෙහෙයි ඔහම වෙලා කොහොමත් මේක වදිනවා. හරි? ඒ නිසා මම එළියට යනවා දැන්. යන්න නිසා යනවා දැන් ඩොලර් 2692ක්. ඒ කියන්නේ නිකන් අපි දල වශයෙන් ගත්තත් 2700ක් කියමුකෝ. 2700 අපි නිකන් කීයද අද පිටුපිටේට 300යි කියලා නිකන් හිතන්නකෝ. ඒ රුපියල් 8,10,000ක ප්‍රොෆිට් එකේ ඉන්නේ. හරිද? 8,10,000ක ප්‍රොෆිට් එකේ ඉන්නේ. එතකොට මේ ඇවිල්ලා රියල් account එක. එතකොට මම ට්‍රේඩ් ගහලා කීයක් හරි හොයනවද නැද්ද කියලා මොලයක් තියෙනවනේ මනසෙකට මෙන්න මේක බලපුවාම තේරෙයි. හරිද? මේ එක්නස් එකේ ඉන්නේ මෙන්න එක්නස් ඇප් එක. ඊට පස්සේ මෙන්න මේ එයාගේ වෙබ් ටර්මිනල් එක මේ එඩිට් කරපුවවත් මොකවත් නෙමෙයි. හරිද? ඔන්න. එතකොට මෙයා මම ඉන්නවා 10:35 විතර වෙනකන් ඉන්නවා. බලමු ඒ අතර ප්‍රොෆිට් වුණොත් විඩ්‍රෝවල් එකත් ගහලා පෙන්නන්නම් මේ ඇතද මොකද එන්න ඕනේ මෙයා හොඳට පුෂ් කරනවා. මෙයා සෑහෙන දුරක් යන්න නියමිතයි. නමුත් මම මෙයාගේ මේජර් SL පොයින්ට් එකකින් මාකට් එකෙන් අයින් වෙන්න ප්ලෑන් කරගෙන ඉන්නවා. නැත්තම් මෙයාගේ ටාගට් එක සාමාන්‍යයෙන් අපිට ගන්න පුළුවන් 4448 ඔව් 48ට විතර ගන්න පුළුවන්. මම එච්චර වෙලා ඉන්නේ නැහැ. නැත්තම් 4435 වෙනකන් වුණත් එන්න පුළුවන්. එකපාරේ එන්නේ නැහැ. හරිද? අද දවසේ. මේ එතකොට මේ අපි බලමු මොකද වැටෙන මාකට් එකක් නෙමෙයි. හරි. ගෝල්ඩ් ප්‍රයිස් එක කොහොමත් 4500 අතර කැරකේ. හරි. එතකොට මම මෙතන මෙයාව ට්‍රේඩ් එක බ්‍රේක් ඉවන් කරලා තියෙනවා දැන් මේ වෙනකොට ඩොලර් 566කින් ගැලවුණොත් ඇවිල්ලා ඩොලර් 566කින් ඕක ගැලවෙයි. ඒත් මට 1 ගණක් විතර තියෙනවා ප්‍රොෆිට් එක. මේ කොහොමද පුල් බෑක් එකක් එන්න ඕනේ. මොකද පුල් බෑක් එකක් එන්න ඕනේ දැන් අර 1 2 3 4යි විනාඩි 20ක් තිස්සේ යාගේ ගමනේ වේගය අඩු වුණා. හරිද? ඒ කියන්නේ දැන් පුල් බෑක් එකක් ළඟ. ඊට පස්සේ එයා දෙවෙනි ඊළඟට ආපහු පුල් බෑක් එක දීලා ඉවරලා ඊළඟ මූවමන්ට් එක දෙයි මේ යටට. ඕනනම් මෙතනින් අයින් වෙන්නත් පුළුවන්. ලක්ෂ 6කට වැඩි ප්‍රොෆිට් එකක ඉන්නේ. හරිද? මෙතනින් අයින් වෙන්නත් පුළුවන්. එහෙම නැත්තම් මේ මෙතෙන් එනකන් ඉන්නත් පුළුවන්. අපි අද කොහොමද ට්‍රේඩ් එක ඔතෙන්ට එනකන් තියමු. මොකද කොහොමත් ඕක ඔතෙන්ට එනවා. හරිද? ඔතෙන්ට අනිවාර්යෙන් එනවා. මේ ඒක නිසා මම මේක වීඩියෝ එක පුෂ් කරලා යන්නම්. මේ ඊට පස්සේ මේකේ රිසල්ට් එක ප්‍රොෆිට් වුණාද ලොස් වුණාද බ්‍රේක් ඉවන් වුණාද කියලා මම කමෙන්ට් එකක් පින් කරන්නම් මේ වීඩියෝ එක අප්ලෝඩ් කරලා ඒකට යටින්. හරි? එහෙනම් ඔච්චරයි ඉතින්. කියන්න තියෙන්නේ. ඉතින් ඔයාලට තව කාරණාවක් මොනවා හරි ප්‍රශ්න එනවා නම් හරිද? ප්‍රශ්න එනවා නම් මොකද අවසාන ට්‍රේඩර්ස්ලා එන්ටර් වෙච්ච තැන මේ මූවමන්ට් එකේ එතෙන්ට ආවේ. එතකොට ප්‍රශ්න එනවා නම් ඒ ප්‍රශ්න මේ වීඩියෝ යටින් කමෙන්ට් කරන්න. අනිවාර්යයෙන්ම උත්තර දෙනවා. හරි? ෂුවර් එකට අනිවාර්යයෙන්ම උත්තර දෙනවා ඔයාට මම. මොකද මේ හරි වැදගත් කාරණා අපිට ගොඩාරියක් කතා කරන්න පුළුවන්. මේ අර ප්‍රැක්ටිකල් ට්‍රේඩින් එක. පොතේ ට්‍රේඩින් නෙමෙයි ඈ. හරි? පොතේ ට්‍රේඩින් නම් නෙමෙයි. ඉතින් පොත මේ ගැන කතා කරලා වැඩක් නැහැ නේ. හරිද? පොත ගැන කතා කරලා වැඩක් නැහැ. මොකද පොත මේ හරිද? හරිද? මෙන්න තව මේ කමෙන්ට් එකක් තියෙනවා. ඒකටත් උත්තර දීලා යන්න. මේ මිනිස්සු අහනවා ඉන්නකෝ. මේක පෙන්නලම උත්තර දෙන්නම්කෝ. MMT එකට යූස් කරන්නේ නැද්ද දැන්? ඒක තමයි MMT එකේ හાર્ට් එක නැතුව කොහොමද කියලා මම රිප්ලයි කරනවා. එතකොට මෙයා අහනවා ඔයා කරන ඒවා කොහොමද අනේ විශ්වාස කරන්නේ? වෙලාවකට බොට්ලා දාලා ට්‍රේඩ් කරනවා. හරිද? ඒක ෆේල් වුණාම කියනවා ඔයාගේ ඉන්ඩිකේටරේ ඔච්චර ඇඩ්වාන්ස් නම් මොකටද ෆේල් වෙන බොට්ලා ගන්න. දැන් මේ මිනිහයාට මොලයක් නැහැ කියන එක තේරෙන්නේ නැද්ද කියන්න බලන්න. ඉන්ඩිකේටර් එකකින් මේ මැනුවල් මාකට් එක රීඩ් කරන එකයි බොට් කෙනෙක් රන් කරන එකයි දෙකක්. හරිද? එතකොට බොට් කෙනෙක් රන් කරන්නේ අපිට මෙතන ඉන්නේ නැතුව
කරගන්නනේ. ඒකට බොට්ට පුළුවන් අපිට කමාන්ඩ් ටිකක් දෙන්න. ඒ කමාන්ඩ් අනුව එයා වැඩ කරනවා. හැබැයි මාකට් එකේ හයි වොලටයිල් වෙලා මාකට් මැනිපියුලේෂන් වෙනකොට බොට් කෙනෙක් ෆේල් වෙන්න පුළුවන්. හරිද? එතකොට මේ එකකට එකක් ගැලපෙන්නේ නැති දේවල් දෙකක් නේ. තේරෙනවද? දැන් ඉන්ඩිකේටර් එක වුණත් මම දෙන්නේ මේ ට්‍රේඩ් ගන්න නෙමෙයි මාකට් එක කියව ගන්න ටූල් එකක් විදියට නේ. මෙන්න මේකේ මෙන්න මේ වගේ විදියට මෙයා SL ක්‍රියේට් කරනවා. මෙයා මෙන්න මෙහෙම වැඩ කරනවා. ඒක ඒ තැන් වලට ගිහිල්ලා ඔයා හැසිරෙන විදිහ බලන්න මාකට් එකේ ඒ වෙලාවේ. ඔයාට මේ මොනවාද ඔපචුනිටි එකක් දැක්කොත් ඔයා ගහන්න. එච්චරනේ කතන්දරේ. ඊට වැඩිය කතාවක් නැහැනේ ඔක අස්සේ. නේද? ඒක තමයි කියන්නේ ඔය. ඔයාට ඒක තේරෙන්නේ නැති එක ගැන මහත්මයා මට මේ ඉතින් වෙනම උගන්නන්න වෙනවා ඔයාව ක්ලාස් එකකට දාලා ඉවරලා. මේ ඒක නිසා ඔයාට මොන හරි සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා නම් note 767239 මගේ නම්බරේ උදේ 8 හවස 6 අතර කතා කරන්න මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. හරිනේ? ඉතින් මට කරන්න පුළුවන් දේවල් තමයි තියෙන්නේ. කරන්න පුළුවන් දේවල් ඕන එකක් කරනම නොකර ඉන්නේ නැහැ. හරි? නොකර ඉන්නේ නැහැ. හරි? ඊට පස්සේ අහනවා ගයන් ෆර්නැන්ඩෝ අහනවා ලොකු ලොට් ක්‍රිප්ටෝ ගැහුවොත් අපේ ට්‍රේඩ් එක ලික්විඩේට් කරන්න වික් එකක් ගහලා බොරුවට වොලියුම් නෑ මේ දවස්වල වොලියුම් නම් අඩුයි. ක්‍රිප්ටෝ වල මේකනේ ප්‍රශ්නේ තියෙන්නේ. ගෝල්ඩ් වල වගේ ලොකුවට වැඩ කරන්න බෑ ක්‍රිප්ටෝ ASCII. ඇයි ඒ? ක්‍රිප්ටෝ වල වොලියුම් නෑ. තේරෙනවද? ක්‍රිප්ටෝ වලට වොලියුම් නෑ. ඒ කියන්නේ දැන් ක්‍රිප්ටෝ තියෙනවනේ බර ප්‍රමාණයක්. ඉතින් ඔය එන සල්ලි ටික ඔය හැම එකක්ම අතරේ බෙදිලා යනවනේ. අන්න ඒකනේ ප්‍රශ්නේ. හරිද? තේරෙනවද? එක්නස් එකේ නෑ එක්නස් එකේ දවස් දෙකක් යන්නේ නෑ ගයන්. එක්නස් එකේ විඩ්‍රෝවල් දෙන්න එයාට දවස් දෙකක් ගියා කියන එහෙනම් එයාගේ මොන හරි ප්‍රශ්නයක්. ඒ කියන්නේ තමුන්ගේ account එකකට නැතුව වෙන account එකකට ගත්තොත් මොන හරි වුණොත් මේ හරි එහෙම නෑනේ නැත්තම් එක්නස් එකේ විනාඩියට විඩ්‍රෝවල් එනවා. ඕනනම් මේ ලයිව් දාලා පෙන්නන්නම් මේ එක්නස් තරම් වේගෙන් විඩ්‍රෝවල් දෙන බ්‍රෝකර් කෙනෙක් මට මෙච්චර කාලයකට හම්බෙලා නෑ. හරියා මෙයා ගායට යන්න ඕනේ නෑ. ලෝකල් ඩිපොසිටර්ලා හරියා මෙයා ඕනේ නෑ. කිසි ප්‍රශ්නයක් නැතුව විඩ්‍රෝවල් දෙනවා. හරි. ඒ නිසා ඒ ගැන මේ තුන් හිතකවත් බයක් තියාගන්න එපා. හරිනේ. ඉතින් ඕක තමයි කතාව. හරි මම කමෙන්ට් ටිකත් මේ බලාගෙන ගියා. ඊට ඔයාලට මොනවා හරිම ප්‍රශ්න තියෙනවා නම් අන්න ඒ වගේ අහන්න අනිවාර්යයෙන්ම පැහැදිලි කරලා දෙනවා උත්තර දෙනවා. ගොඩක් දේවල් කියන්නම් මේ උත්තර දෙන්නම්. ඉතින් අර කාලේ කන මිනිසුන්ටත් කියන්න තියෙන කාලේ කන්න එපා. වැඩේ කරන්න. හරි. වැඩේ කරන්න. හරිද? ඊට පස්සේ කවුද මధు සංකත කවුද කියන හැමදාම මෙයා ට්‍රේඩ් එකක් අරන් කියවලා යනවා විතර. ඉතින් ට්‍රේඩ් එක ගන්න මහත්තයෝ මමනේ. එතකොට ඉතින් මම මේක ASCII ට්‍රේඩ් එකක් දාගෙන ඔයාට මේ බණ දේශනාවක් කරලා වැඩක් නැහැ නේ. ඒකෙන්ද ඒ ජීවිතේට ගන්න ට්‍රේඩින් ASCII ගන්න පුළුවන් දේවල් තමයි මේ කියන්නේ. හරිද? ට්‍රේඩින් ASCII ගන්න පුළුවන් දේවල් තමයි මේ කියන්නේ. ඉතින් ඒවා ඔයා අදාළ කරගන්න ඔයාගේ ට්‍රේඩින් ජීවිතේට. හරි අදාළ කරගෙන ඉවර වෙලා මේ යන්න. ඊට පස්සේ තව කෙනෙක් කියනවා කවුද මේ ගැම්ලින් වෙනයි ට්‍රේඩින් වෙනයි. ඔච්චරම ට්‍රේඩින් වැඩ නම් ට්‍රේඩින් වර්ල්ඩ් කප් එකට යන්නකෝ. ඉතින් මෙහෙමයි දැන් මම මේ එක එකාට පේන්න ට්‍රේඩ් කරනවා නෙමෙයිනේ මට කීයක් හරි හොයාගන්න මේ කරන්නේ. මගේ රස්සාව මේ. හරිද? දැන් 0.01කින් ට්‍රේඩ් ගහගෙන ඉවර වෙලා කවදා හරි ප්‍රොෆිට් වෙනකම් බලාගෙන ඉන්න මගුලක් නෙමෙයිනේ මං කරන්නේ. මං ගහන ට්‍රේඩ් එක මම මේ ඒ ඉන්න ලයිව් එකේ හරි ඒ ඉන්න වීඩියෝ එකේ ඇතුලේ හරි ගලවලා ඉල්ල මගේ ප්‍රොෆිට් එක සාක්කුවට දාගන්න. ඒක මං කරන්නේ. මට ඔය එක එක්කෙනා පිනවන්න අවශ්‍යතාවයක් නැහැ. හරිද? තේරෙනවද?
මට කරන්න හිතෙන ඒවා මගේ කැපැසිටි එක ඇතුලේ මම කරනවා. එච්චරයි. ඒකට ඉතින් කෙනෙක් පැනික් වෙන්න එපා. හරි පැනික් වෙන්න එපා. කාට හරි විසඳ ගන්න බැරි මොන හරි ප්‍රශ්න තියෙනවා මට කතා කරන්න. හරි. මම මේ කියලා දෙන්න. හරි. එච්චරයි ඉතින්. හරි. මොකද සල්ලි හොයන්න පුතේ සල්ලි තියෙන්න ඕනේ. සල්ලි නැතුව සල්ලි හොයන්න බෑ. හරි. සල්ලි නැතුව ඇත්තටම සල්ලි හොයන්න බෑ. ඒක නියතයක්. ඒක මේ ට්‍රේඩින් ජීවිතේ නියතයක්. හරි එහෙනම් විනාඩි 36ක් ගියා. මම මේ වීඩියෝ එක දැන් ක්ලෝස් කරනවා. දැන්ට ප්‍රොෆිට් එක තියෙන මේ ගානේ. මේකේ මොකද වුනේ? මේක TP වැදුනද බ්‍රේක් ඉවන් වුණාද කියලා මම පින් කරපු කමෙන්ට් එක දාන්නම් වීඩියෝ එකට යටින්. හරි. එහෙනම් මේ කතාව ඇතුළේ ඔයාලට ගන්න දෙයක් තියෙනවා නම් අරගෙන ට්‍රේඩින් ජීවිතය හදාගන්න. ඔයාලට ජයෙන් ජයෙන් වේවා. හරි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.